පසළොස්වක පොය දවසෙන් උදා වෙන සතිය වෘෂභ ලග්නෙහිමි ඔබට කොහොමද කියලා කියන්නයි දැන් සූදානම් වෙන්නේ. ඔබේ ලග්නාධිපති සිකුරු බ්‍රහස්පතිත් එක්කලා වික්‍රමස්ථානයේ ගමන් කරනකොට චන්ද්‍රය 8 වෙනි ඉඳලා ගමන් කරමින් තමයි මේ සතිය ඔබට උදා වෙන්නේ. සතිය ආරම්භයේ ටිකක් බාධා සහිත බව පේනවා. සතියේ මුල් දවස් 2-3 සමහරවිට සෙම් රෝග, වාතාබාධ වගේ සෞඛ්‍ය කැඩලා තියෙන්න පුළුවන්. සමහරවිට ඔබට උත්සාහයේ තරමට ප්‍රතිඵල නැහැ නේද කියලා හිතෙන්න පුළුවන්. මේ தත්ත්වය හැබැයි ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. සතියේ මැද වෙනකොට සුබ ඵලදායක තත්ත්වයක් ඇති වෙනවා. පෙරපින මතුවෙනවා. ආගම දහමට වැඩියෙන් හිතේ යොමු වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඔබ උසස් අධ්‍යාපන කටයුතු යෙදෙනවා නම් අධ්‍යාපන කටයුතුෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. සතිය අග වෙනකොට රැකියාව පිළිබඳව සුබ ඵලදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබේ රැකියාව කරන ස්ථානයේ ඔබ තුළ පවතින නායකත්ව ගතිගුණ ඉස්මතු වෙයි. ආරම්භක ශක්තිය වැඩි වෙයි. අනිත් අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම කාන්තාපක්ෂී කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් උසස් කෙනෙක්ගෙන් ඒ සඳහා ඔබට මේ සතිය අගදී වාසනාව පෑදෙන බව තමයි පේන්නේ. වික්‍රමස්ථානයේ බලවත් වෙලා තියෙනවා. ධෛර්ය සම්පන්නව ක්‍රියා කරන බව පේනවා. මේ නිසා ඔබට බාධා ජය ගන්න තරම් ශක්තියක්, ධෛර්යයක් තියෙන බව පේනවා. සංනිවේදන කටයුතු විශේෂයෙන්ම ලේඛන කටයුතු යෙදෙනවා නම් ලේඛන කටයුතු යෙදෙනවා නම් සංනිවේදන කටයුතු යෙදෙනවා නම් වෘෂභ ලග්නෙට මේ සතිය උන්න සුබ ඵලදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. අහල පහලයත් එක්කලා තියෙන හොඳ හිත වැඩි වෙයි. අමනාපකම් දුරු වෙයි. සහෝදරයෙක් එක්කලා තියෙන සම්බන්ධතාවත් වැඩි වෙයි. රවි ධනස්ථානගත වෙලා තමයි තියෙන්නේ. ඉතින් ටිකක් වේදන් ඉර යන බව පේනවා. සමහරවිට ඔබට tempat කරලා තියෙන මුදලක් පවා වැය වෙන්න ඉඩ තියෙන බවක් පේනවා. ඒ නිසා වෘෂභ ලග්නෙියන් විශේෂයෙන්ම වියදම් කළමනාකරණය කරගන්න සැලකිලිමත් වෙන්න කියලා කියන්න කැමතියි. සේවක පක්ෂයේ සහයෝගය ඔබට නවඩුව ලබා ගන්න පුළුවන් වෙනවා. සමහරවිට ඔබට ඉතේ තියෙන පුළුවන් මේ සතිය විදේශ ගමනක් පිළිබඳව කටයුතු සංවිධානය කරගන්න. එවැනි කටයුතු සංවිධානය කරගන්නවා නම් මේ සතිය විශේෂයෙන්ම සුබ ඵලදායකයි. දැනටමත් විදේශ රටවල සේවය කරන වෘෂභ ලග්නෙියන්ට සුබ ඵලදායක සතියක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දවස්වල කේතු ග්‍රහයාගේ දසාවම ගත කරනවා නම් ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම යකඩ විටමින් ඌනතාවය නිසා ඇතිවිය හැකි ආබාධ වලට ඉඩ තියෙනවා. යකඩ විටමින් අඩංගු සමබල ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා. ඉතින් දිනපතාම ඔබේ ආගම සිහි කරන්න. මේ සඳහා හොඳ ශාන්ති කර්මයක් තමයි කරණීයමෙත්ත සූත්‍රය භාවිතා කරන එක. අර්ථ සහිතව කරණීයමෙත්ත සූත්‍රය කියමින් මෛත්‍රී භාවනාව යෙදෙනවා නම් මේ කේතුගෙන් එන අපල උදුරු දුරු කරගන්න හේතු වෙනවා. මතක තියාගන්න. වෘෂභ ලග්නෙ ඔබට මේ දවස්වල කළු පාට ඇඳුම් ඒ තරම්ම සුදුසු නැහැ. සුවඳ දූප පූජා කරලා බුද්ධ වන්දනාව කරලා බෝධි පූජා තියනවා ගොඩාක් සුබ ඵල ලබා ගන්න පුළුවන්. ඉතින් වෘෂභ ලග්නෙ ඔබට මේ සතියේ මිශ්‍ර ලා පාට සුබ ඵලදායකයි. අංක 6 තමයි ජය අංකය.